ආයුබෝවන් අද ඔබ මේ එක්ව සිටින්නේ වැදිජනයාගේ ජීවන රටාව යන සිංහල රචනාව බැලීමටයි. අපි එම රචනාවට යන්න කලින් බලමු කවුද මේ වැදිජනයා නැත්නම් ආදිවාසීන් කියන්නේ කියලා. ඔබට මේ පළවෙනි රූපයෙන් පේන්නේ වැදිජනයාත් ආදිවාසීන්ගේ රූපයකි. ඔවුන් සිටින ස්ථාන හැසිරෙන ආකාර පිළිබඳව මෙම රචනාවෙන් අපි විමසා බලමු. දෙවැනි රූපයෙන් පෙනෙන්නේ වැදිජනයා හෙවත් ආදිවාසීන් දඩයමට සූදානම් වන ආකාරයකි. ඔවුන් දඩයමට සූදානම් වන විට මේ තෙවන රූපයෙන් පෙනෙන ආකාරයට දුන්න ඊතලය භාවිතා කරයි. තවද හතරවන රූපයෙන් පෙනෙන ආකාරයට කෙටේරියද භාවිතා කරයි. අපට මෙම ආහාර තුන දත් විට වැදිජනයා තමන්ගේ ප්‍රධාන ආහාර වශයෙන් අල, මස්, මී පැණි යන ආහාර යොදා ගනී. මෙම කරුණු එක්රැස් කර ගැනීමෙන් අපට මෙම රචනාව පහසුවෙන් ලියාගත හැකිය. එසේනම් අපි එම රචනාවට යමු. අපේ රටේ බොහෝ කාලයකට පෙර ජීවත් වූ ජන කොට්ටාසයකි. වැද්දන් අපට වඩා බොහෝ වෙනස් විය. ඒ වගේම ඒ මිනිසුන්ටම පමණක් අයත් වෙනම දේවල් විශාල ප්‍රමාණයක් ඇත. අපේ භාෂාවට වඩා වැදිජනයාගේ භාෂාව ඉතා වෙනස්ය. අපේ සංස්කෘතියට වඩා වැදිජනයාගේ සංස්කෘතිය වෙනස්ය. අප ඇඳුම් අඳින විට වැදිජනයා කොළාදු එල්ලාගෙන තම ඇඳුම සාදාගෙන තම සංස්කෘතීන්ට ගරු කරයි. වැදිජනයා අල, මස්, මී පැණි පමණක් තම ආහාරය වශයෙන් ගනිති. වැද්දන් සෑම විටම වනාන්තරයේ වාසය කරයි. වැදිජනයා සීතල කාලයට සිටින්නේ අවුලුවාගත් ගිලි මැලයක් ළඟට විය. වැද්දන්ට වලසුන් පහර දෙන විට ගස් උඩට නැගීම සම්ප්‍රදායකි. වැද්දන්ගේ නිවස වූයේ ගල්ගෙය. වැද්දන් සෑම විටම සාමූහිකව සිටිති. වැදිජනයා තම ආහාරය තමා විසින්ම සොයා ගනී. දඩයම් කිරීමට යාමේදී දුන්නද ඊතලයද රැගෙන යයි. ඔවුන් අතීතයේ සිටම මී පැණි වෙළදාමේ යෙදී සිටිති. වැදිජනයා මෙහෙයවීමට නායකයෙක් පත් කර ගනී. නායකයාගේ අණට උන් සැමම එකඟ වෙති. වර්තමානයේ වන විට ඔවුන් අප මෙන් කුඩා දරුවන්ව අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරති. තවත් මෙවැනි වටිනා වීඩියෝවකින් හමු වන්නට බලාපොරොත්තු වෙයි. අදට මේ වීඩියෝව අවසන් කරනවා. ඔබ තවමත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් දැන්ම පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කර ඊට පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ස්තුතියි.